everyone. අද මම කතා කරන්න යන්නේ මම හදපු sign up page එකේ validation part එක ගැන. මේකෙදි මේ code එකකින් වෙන්නේ sign up page එකක විස්තර අරගෙන ඒවා හරියටම තියෙනවද කියලා check කරලා server එකට යවන එක. අපි මුලින්ම බලමු JavaScript භාවිතා කරලා user registration form එකක data ටික validate කරලා Ajax හරහා PHP process එකකට යවන්නේ කොහොමද කියලා. මුලින්ම අපි document.getElementById පාවිච්චි කරලා ෆෝම් එකේ තියෙන first name, last name, email, password වගේ හැම input එකකම අගයන් ටික variables වලට ගන්නවා. ඊළඟට අපි බලන්න ඕන ෆෝම් එකේ විස්තර නිවැරදිද කියලා. සියලුම තොරතුරු ඇතුළත් කරලාද, password එකට අවම වශයෙන් letters 8ක් තියෙනවද, password දෙකම එක සමානද, account එකක් තෝරනද, terms and condition වලට එකඟ වෙලාද කියලා අපි බලන්න ඕන. මේකේ මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් අපි sign up error message කියන div එක හරහා userට error message එකක් පෙන්නනවා. ඊට පස්සේ විස්තර ඔක්කොම හරිනම් අපි මෙන්න මේ විදියට form data object එකක් හදාගෙන අපේ දත්ත ටික ඒකට ඇතුළත් කරලා ඊට පස්සේ මෙන්න මේ විදියට XML HTTP request කියන Ajax පාවිච්චි කරලා පිටුව refresh වෙන්නේ නැතුවම මේ දත්ත ටික create account process.php කියන ෆයිල් එකට post method එකේ යනවා. ඊට පස්සේ server එකෙන් අපිට පිළිතුරක් ලැබුණම ready state =4 කියන එක success කියලා message එකක් දාලා 2 second වලින් page එක reload කරනවා. මොකක් හරි වැරද්දක් වුණොත් ඒ වැරද්ද userට පෙන්නනවා. මේකෙදී අපි මෙතනට error message එකක් ආවොත් ඒ error message එක red color වෙන විදියට අපි මෙතන create කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි වැඩේ success වෙනවා නම් registration successful කියලා message එක green color වෙන විදියට create කරලා තියෙනවා. අපි දැන් බලමු create account process.php file එකේ code එක කොහොමද කියලා. මේකෙදි receiving data ගන්න JavaScript එකෙන් form data හරහා එවපු data ටික දැන් PHP එකේ $sign.post කියන method එක හරහා variables වලට ගන්නවා. මේ අතරට first name, last name, email, password වගේ හැම දෙයක්ම ඇතුළත්. server side validation එකකදී අපි ආයෙත් PHP වලිනුත් check කරන්නේ කවුරු හරි කෙනෙක් JavaScript disable කරලා හරි වෙනත් ක්‍රමයකින් හරි දත්ත එවන්න හැදුවොත් මේ පියවරෙන් ඒක නවත්තන්න මෙතනදී empty fields තියෙනවද, email එකේ format එක නිවැරදිද, password එකේ characters ප්‍රමාණය හරිද කියන දේවල් අපි මෙතනදී බලලා තියෙනවා. මොකක් හරි වැරද්දක් තිබුණොත් එතනදිම error එකක් echo කරනවා මේකෙදී. ඊළඟට මෙතනදී password hashing කියන්නේ පරිශීලකයාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි කවදාවත් password එක කෙලින්ම database එකක් තියෙනවද කියලා. මේ email එකෙන් දැනටමත් කවුරු හරි register වෙලා ඉන්නවද කියලා බලන එක. එහෙම වෙලා නම් email is already registered කියලා message එකක් යවනවා. මේකෙදි මේ data insertion කියන්නේ හැම දෙයක්ම නිවැරදි නම් අපි insert into query එක පාවිච්චි කරලා user කියන table එකට අලුත් දත්ත ඇතුළත් කරනවා. මෙතනදී වැදගත් දෙයක් වන්නේ insert_id එක පාවිච්චි කරලා අලුතින් හැදුණු userගේ unique id එක අරගෙන ඒක user has account type කියන table එකකට ඇතුළත් කරන එකයි. final response එකක් තියෙන හැම දෙයක්ම හරියට වුණොත් success කියලා echo කරනවා. ඒක තමයි අපේ Java
ස්ක්‍රිප්ට් එක බලාගෙන පේජ් එක රීලෝඩ් කරන්න. අපි දැන් MySQL පැත්තට ගිහිල්ලා බලමු කොහොමද අපි database diagram එක create කරලා තියෙන්නේ කියලා. right. මේ තියෙන මගේ MySQL diagram එක. මේකෙදි මම මුලින්ම නම දාගෙන තියෙනවා skillshop /db කියලා. ඒකෙදි මම tables 3ක් හදලා තියෙනවා. tables 3ක් create කරලා තියෙනවා. user table එකයි account type table එකයි user has account type කියන table එක. මේකෙදි මේ තියෙන්නේ මම හදපු user table එකේ මේ තියෙන්නේ primary key එක id කියන එක. මේකෙදි ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ table name එක. මේ තියෙන column name ටික මේකෙදි මේ id කියන එක data type එක in කරලා primary key එකක් කරලා not null දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේ id කියන එක auto increment දාලා තියෙන්නේ. ඊපස්සේ මම මෙතන දාලා තියෙනවා first name එක වාජා 16 දාලා not එක not null කරලා තියෙන්නේ. මෙතන ඊළඟට අපි last name එක include කරලා තියෙනවා. ඊළඟට email එක include කරලා තියෙනවා. ඊපස්සේ ආයෙම කියනවා මෙතෙන්ට අපි ආයෙ password hash එකක් දාලා තියෙනවා. ඒකත් අපි මෙතන not null කරලා තියෙන්නේ. ඊළඟට මම මෙතනදී active account type id කියලා foreign key එකක් දාලා තියෙනවා. ඒකත් අපි data type එක in දාලා not null දාලා තියෙන්නේ. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම්. මේකෙදි creator tag කියලා column එක අපි add කරලා තියෙනවා. ඒකෙදි අපි data type එක time stamp කියලා දාලා තියෙන්නේ. මෙතන default expression එක current underscore time stamp කියලා මෙතෙන්දි දාලා තියෙනවා. ඊට පස්සේ අපි මෙතෙන්දි update add කියලා column name එකක් include කරලා තියෙනවා. ඒකෙදිත් අපි මෙතෙන්දි data type එක time stamp කියලා දාලා තියෙනවා. ඒකෙදි මෙතෙන්ට අපි දාලා තියෙනවා current time stamp on update current time stamp කියලා අපි මෙතෙන්දි include කරලා තියෙනවා. ඊළඟට මම ඔයාලට පෙන්නන්නම්. මෙතන මේ තියෙන account type කියන table එකේදී මම මෙතෙන්ට primary key එකක් විදියට id එකක් දාලා ඊට පස්සේ name එකක් add කරලා තියෙනවා. ඊගාට මම පෙන්නන්න user has account type කියන table එකේදී මම මෙතෙන්ට user id කියන primary key එකකුයි account type id කියන primary key එකයි මේ user id කියන්නේ user table එකේ තියෙන primary key එකයි account type id කියන්නේ account type table එකේ තියෙන primary key එකයි මම මෙතෙන්ට user has account type table කියලා table එකක් හදලා මම මෙතෙන්ට add කරලා තියෙනවා. ඊළඟට මම මේ දෙක one to many relationship එකකින් මෙතනදි මම මේ user table එකයි account table එකයි user has account type කියන one table එකට add කරලා තියෙනවා. ඊට පස්සේ මම මේක මේ විදිහට මෙතනදී forward engineering කරලා තියෙනවා අපේ HTSQL software එකේ. අපේ HTSQL software එකේ මෙන්න මේ විදිහට අපේ database එක create වෙලා තියෙනවා. මෙතනදී account type table එක අපිට මෙතනදී පේනවා. ඒකෙදී අපි මෙතනදී columns දෙකක් add කරලා තියෙනවා මෙතෙන්දී. ඊළඟට අපි මෙතන තියෙනවා user table එක. ඒකේ දැනට users දෙන්නෙක් registered වෙලා තියෙනවා මෙතෙන්දී. ඊළඟට අපේ තියෙනවා user has account type table එක. ඒකේදී මේ විදිහට columns දෙකක් add කරලා තියෙනවා. right ඊළඟට බලමු අපි connection.php කියන ෆයිල් එකේ කොහොමද අපි කෝඩ් එක කරලා තියෙන්නේ කියලා.
මේකෙදී කතා කරන්නේ ප්‍රොජෙක්ට් එකේ database එකක් එක්ක ගනුදෙනු කරන ප්‍රධාන ක්ලාස් එක ගැන. මේ ක්ලාස් එක ඇතුලේ අපි සරලවම කරන්නේ database එකට connect වෙන එකයි, දත්ත ඇතුළත් කරන එකයි, insert, update, delete සහ දත්ත සෙවීමයි. ඒ කියන්නේ අපි මෙතෙන්දී මේ විදියට functions ටිකක් දාලා get connection එක ඇතුලේ මේ විදියට අපි අර database එකේ අපේ තියෙන database එකේ name එක password එක ඊට පස්සේ database එකේ name එක ඒ ටික අපි මෙතෙන්ට නිවැරදිව දැම්මොත් තමයි අපේ project එක හරියට වැඩ කරන්නේ. මෙතන private static $sign connection කියලා variable එකක් තියෙනවා. get connection function එකෙන් කරන්නේ දැනටමත් connection එකක් නැත්තම් විතරක් අලුත් එකක් හදන එක. මේකෙන් අපේ server එකේ වේගය වැඩි වෙනවා. මොකද එකම connection එක හැම තැනකදීම පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ IUD function එකක් IUD function එක මේක පාවිච්චි කරන්නේ database එකට දත්ත ඇතුළත් කරන්න, තියෙන දත්ත වෙනස් කරන්න. ඊට පස්සේ prepare හා bind param පාවිච්චි කරලා තියෙන්නේ SQL injection කියන hacking ප්‍රහාර වලින් දත්ත save කරගන්න. මෙතන මේ මෙතන ඩොට් 3ක් එක්ක $sign params කියන තැන 33ක් තියෙන්නේ අපි එවන array එකේ තියෙන දත්ත එකින් එක වෙන් කරලා ගන්න එකයි. ඊට පස්සේ මේ තියෙන්නේ search function එක ඒකෙදි IUD එක වගේමයි. හැබැයි මේකෙන් අපිට දත්ත නැවත ලබා දෙනවා return result විදියට. උදාහරණයක් විදියට user කෙනෙක්ගේ විස්තර බලන්න වුණාම අපි පාවිච්චි කරන්නේ මේ function එක. මෙතනදී get result එක හරහා අපිට අවශ්‍ය දත්ත ටික ලැබෙනවා. ඉතින් මේ කෝඩ් එකෙන් අපිට පුළුවන් හරියටම sign up page එක JavaScript වලින් validation කරන්න. Thank you.